2026 A level මේ අගෝස්තු 10 වෙනිදා ලියන්න ඉන්න ළමයිට තමයි මේ වීඩියෝ එක. කලින් ස්කිප් කරන ළමයිට වීඩියෝ එකක් දැම්මනේ. මේක මේ පාර විභාගෙ කරන්න ඉන්න ළමයින්ට. විභාගෙ කරන්න ඉන්න ළමයි විභාගයට යන්න කලින් අවධානය යොමු කරන්න ඕනේ කරුණු සෙට් එකක් ගැන තමයි මම මෙතෙන්දි කියන්න යන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද සමහර කරුණු ඕගොල්ලෝ හිතුවේ නැති වුණාට විභාගෙට යන්න කලින් ඔයාට ඒක ගැන පොඩ්ඩක් චෙක් කරන්න බැරි වුණොත් එහෙම විභාගෙට ගිහලා සමහරලාට ඔයාව අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඉක්මනින් කරන්න. මොකද ඔයගොල්ලන්ගේ කාලය සෑහෙන වටිනවනේ. මගේ පිටිපස්සෙන් තියෙනවා ලිස්ට් එක මොනවාද ඔයගොල්ලෝ විභාගෙට යන්න කලින් අවධානය යොමු කරන්න ඕනේ කියන එක. පළවෙනි එක දැන් ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් එක ලැබිලා ඇති. ෆස්ට් ෂයි ළමයින්ට සෙකන්ඩ් ෂයි ළමයි ඉස්කෝලෙන් ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් මේ ඇඩ්මිෂන් එක ගැන එච්චර ලොකුට වද වෙන්න දෙයක් නැහැ. මොකද ඒක ඉස්කෝලෙන්ම සයින් කරලා දෙන්නේ. හැබැයි ෆස්ට් ෂයි වේවා සෙකන්ඩ් ෂයි වේවා තර්ඩ් ෂයි වේවා සමහර ළමයි ඉන්නවා ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන. ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන ළමයින්ට මේ ඇඩ්මිෂන් එක එන්නේ පැපෑල හරහානේ. එතකොට ඒ ඇඩ්මිෂන් එක සයින් කරලා නැහැ. ඇඩ්මිෂන් එක වගකියවිය යුතු නිලධාරියෙක් ලව්ව සයින් කරගන්න ඕනේ විභාගයට යන්න කලින්. ඒ සයින් කරගන්න ඒ ඇඩ්මිෂන් එක කාටද සයින් කරන්න පුළුවන් කියන එක ඇඩ්මිෂන් එකේ පිටිපස්සේ ඒ සයින් කරන්න තියෙන එක්කෙනාට දාලා තියෙනවා. මෙන්න මේ අයට තමයි සයින් කරන්න පුළුවන් කියලා. වැඩි දෙයක් ඕනේ නැහැ. සාමදාන විනිශ්චයකාරවරයෙක්ට සයින් කරන්න පුළුවන් ඕක. ඒක හින්දා ඕනම රටේ ඕනම තැනක සාමදාන විනිශ්චයකාරයෙක් හොයාගන්න පුළුවන්. ඒගොල්ලන්ට යම් කිසි මුදලක් දෙන්න ඕනේ සමහරලාට දෙන්න ඕනෙත් නැති වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ ඒක. එකෙනාගේ කෙනාට වෙනස් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට දීලා ඔක අනිවාර්යයෙන් විභාගයට යන්න කලින් සයින් කරගන්න. ඒ වගේ මේ ඇඩ්මිෂන් එකේ ඔයා ගාව තියාගන්න ඕනේ ඔය කාලසටහන සහ ඒවට අදාළ ඒ යම් කිසි කොටසක් තියෙනවා. ඒක කඩලා වෙන් කරලා ඔයා ගෙදර තියාගන්න අම්මට දෙන්න ඒක දීලා වඳින්න. හරි විභාගය ඉවරනට පස්සේ දෙන්න කියන්නේ. ඔක අන්තිමේදී විභාගය අංක අමතක වුණොත් එහෙම ඒක අවුලක් නෑ. දැන් නම් ඉතින් මේ ID නම්බර් එක ගහලා උනත් රිසර්ච් බලා ගන්න පුළුවන්. එවනර ඔයගොල්ලන්ට අර පොඩි මතකයක් විදිහට ඒක තියාගන්න පුළුවන්. අයින අමතර මේ ඇඩ්මිෂන් එකේ සයින් කරන කෙනාට සයින් කරන්න තියෙන තැනට අමතර ඔයාගේ නම, ඇඩ්‍රස් එක, ඔයා පෙනී සිටින විෂයන් වල අංක ඒවා මේවා ටික ඔක්කොම හරියට වැදිලා තියෙනවද කියන එක පොඩ්ඩක් බලන්න. වැදිලා නැත්නම් ඒකේ සඳහන් වෙනවා විශේෂ නම්බර එකක්. අර ඒ නම්බරයට කෝල් එකක් දීලා දැන් අදාළ පාර්ශව දැනුවත් කරලා ඔයාට අදාළ තොරතුරු දැන ගැනීම හැකියාව තියෙනවා. මම ඒවා ගැන මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. වීඩියෝ එක ඕනට වඩා දික් වෙන නිසා. ඊට අමතරව මේ ඇඩ්මිෂන් එක නිකන් වතුර හැලිලා නැත්නම් අලහොදි කිරිහොදි හැලිලා නිකන් ඒවා අවපැහැවෙයි කියලා හිතලා මේ වැඩි පරිස්සමට කියලා ඇඩ්මිෂන් එක මේ ලැමිනේට් කරන්න යන්නේ එහෙම එපා. මොකද ඇඩ්මිෂන් එකේ විභාගෙට ගියට පස්සේ ඔයාට වගේම මේ විභාග පරීක්ෂකට සයින් කරන්න තැනක් තියෙනවා. එතන සයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලැමිනේට් කරන්න එපා ඒකෙන්ද හොඳේ. ඊට අමතරව මේ ඇඩ්මිෂන් එක ඔයා පළවෙනියට විභාගයට යන දවසේදී ඒගොල්ලෝ විසින් තියාගන්නවා. ඒක ආයේ ඔයාට ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මේ විභාගේ ලියන්න යද්දි ඔයා අනිවාර්යෙන් ඇඩ්මිෂන් එක හරියට අරගෙන යන්න. ඊට පස්සේ එතනින් එහාට ඔයාට ඇඩ්මිෂන් එක ගැන වද වෙන්න දෙයක් නැහැ. ඒක ආයි විභාග පරීක්ෂකවරු ගාව තමයි විභාගය අවසන් වෙනකම්ම තියෙන්නේ. විභාගයට යන්නේ නැති ළමයි ඇඩ්මිෂන් එකට මොකක්වත් කරන්න යන්න ඕනේ නැහැ. ඒක ඔයා ගාව පරිස්සමට තියාගන්න. විභාගයට ගියේ නැහැ කියලා මොකක් හරි පසු කාලිනව ඔයාට ඔප්පු කරන්න සාක්ෂියක් විදිහට තියෙන්නේ ඒක විතරයි. ඇඩ්මිෂන් එක ගැන කතාව එච්චරයි. ඊට පස්සේ ඔයා මේ විභාගයට යද්දි ඇඩ්මිෂන් එක විතරක් අරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ජාතික හැඳුනුම්පත අරගෙන යන්න ඕනේ. NIC එක හැමෝම ගාව NIC එක තියෙනවනේ. NIC එකේ කාඩ් එක නැත්තම් ඒ අර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබා දුන්න කොලය හරි තියෙනවනේ. හරි ඔරිජිනල් කොලේ අන්න ඒක තියාගන්න. පැහැදිලිද? NIC එක අරන් යන්න. NIC එක නැත්තම් අර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දුන්න කොලේ අරගෙන යන්න පරිස්සමට. පැහැදිලිද? නැති කරගන්න නම් එපා. හරි ඒක විභාගයේ අතරමැදදී නැති වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මුළු විභාගයේ යන හැම දවසකම ඔයාට NIC එක පෙන්නලා ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න සිද්ධ වෙනවා ඒ විභාගෙ ලියන හැම වතාවකදීම. 3 ස්ටේෂනරිස් ලිපි ද්‍රව්‍ය. පැහැදිලිව මේක හොඳට ඔලුවට ගන්න. හරි ඔයා විභාගෙ ලියනවා කියලා මේ හරි 550 ජාතික පොත නැත්නම් උම්මග්ග ජාතික වගේ ලොකු එකක් ලියන්නේ නෙමෙයි යන්නේ. ඒකින්ද ඔයාට පෑන් 10ක් 15ක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකින්ද ඔයාට නිල් පෑන් උපරිම වශයෙන් 3ක් තිබ්බනම් ඇති. හරි එකක් හොඳටම ප්‍රමාණවත්. ඒනට අපි ප්ලෑන් B එකක් ප්ලෑන් C එකක් හදාගෙන තියාගෙන ඉන්නේ. නිල් පෑන් 3 එච්චරයි. වෙන කිසිම පාට පෑනක් අවශ්‍ය වෙන්නේ නැහැ. වට කළු පෑන්, රතු පෑන්, කොළ පෑන්, දම් පෑන්, දිලිසෙන පෑන්, අර ලිව්වහම මකන්න පුළුවන් පෑන්, එක එක විචූරණ තියෙනවනේ. විචූරණ කිසි එකක් එපා. බොහොම සරල බෝල් පොයින්ට් පෑනක්. තීන්ත පෑන් ගන්න එපා. හරි ජෙල් පෑන් ගන්න එපා. බෝල් පොයින්ට් පෑනක්. එකම වර්ගකින් ඔයාට ලියලා හුරු වර්ගයක් තියෙනවනේ. අන්න ඒ පෑනෙන් නිල් පෑන් 3ක් අරගන්න. ඊට අමතරව පැන්සලක් ගන්න.
මකන කෑල්ලක් ගන්න ඒ මකනේ අර මැකුවහම කොලේ ඉරිලා ගිහිල්ලා ඒවා ලියපු එක මැකෙන විදිහ මකනයක් නෙමෙයි රබර් වලින් හදලා තියෙන අර ප්ලාස්ටික් මකන ගන්න එපා රබර් වලින් හදලා තියෙන මකනයක් ගන්න. ඊට අමතරව ෂාප්න එකක් පෙන්සිල් එකේ අරවට උල කැඩුනොත් එහෙම ඒක උල් කරගන්නවාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව රූල් එකක් තියෙන්න ඕනේ. ඔච්චරයි. හරි. කවකටු ඒවා මේවා මේ බයෝ කරන ළමයින්ට මේවා අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඔන්න ඔය ටික විතරක් ඇති. ඔයාට ලියලා හුරු විදිහේ නිල් පෑන් 3ක් පැන්සලක් මකනයක් හරි රබර් මකන කෑල්ලක් ෂාප්න එකක් ඊට අමතරව අඩි රූලක් කිව්වම අර අඩියක් දිග රූලක් ඕනේ අඩි භාගයේ රූලක් ඇති ප්ලාස්ටික් විනිවිද පේන එකක්. ඒකේ අංක ඕනෙත් නෑ ඉතින්. හරි. ඔයා ගාව තියෙන එකක් ගන්න. මේවා අලුතෙන්ම ගන්න අවශ්‍යතාවයකුත් නෑ. තියෙන එකක් පාවිච්චි කරන්න කිසි ගැටලුවක් නෑ. ඔය ටික ඔක්කොම මේ අර විනිවිද පේන පෙන්සිල් කේස් එකකට දාගන්න. හරි. ඒ විනිවිද පේන පෙන්සිල් කේස් එක ගද්දි ළමයි අර ඔයාගේ ID එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ NIC එකක් දාන්න පුළුවන් සයිස් එකේ පෙන්සිල් කේස් එකක් ගන්න එක ඔයාට වාසි සහගතයි ළමයි. පැහැදිලිද කතන්දරේ? ඉතින් එතකොට ඒක ඔයාට අර විභාගයට අර හැමදාම ගෙනියන්න ඕන දේවල් ටික ඔක්කොම එකට තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ NIC එක වෙනම තිබ්බොත් එහෙම ඔයා සමහරලාට පළවෙනි දවසේ NIC එක අරගෙන ගිහිල්ලා ඒ විභාගෙ ලියපු මේසේ අස්සෙම සමහරලාට NIC එක දාලා එන අවස්ථා ඕන තරම් ළමයින්ගෙන් ඇහුවොත් එහෙම වෙලා තියෙනවා. හරි මේ වීඩියෝ එක බලනවා නම් එහෙම ළමෙක් නැත්තම් මීට කලින් ෂයික දුවට එහෙම වුණා නම් ඒ කමෙන්ට් එකත් මේකට දාන්න අනිවාර්යයෙන්. ඊට අමතරව හරි ඒ ටික ඔක්කොම පැක් කරලා ලස්සනට තියලා තියන්න. හරි ඊට අමතරව විශේෂ කාරණේ ඔය පෑන් තියෙනවනේ. ඔවට අර දේවාල වලින් පන්සල් වලින් පල්ලි වලින් ඒ වගේ මේ වගේ දුන්නා තෙල් මතුරලා ඒවා තෙල් ගාලා ලිව්වහම මේ හොඳට ලියා ගන්න පුළුවන් කියලා හිතලා ඔය පෑන් වල පැන්සල් වල ඒ වගේ මේ වගේ තෙල් එහෙම ගාන්න යන්න එපා. හරිද? ඊට පස්සේ පෑන අල්ලන්න බෑ ලෙස්සනවා. ඊට අමතරව පෑනේ තුඩත් එක්ක තෙල් ගෑවුනොත් එහෙම පෑන හරියට ලියවෙන්නේ නැතු වෙනවා. ඊට පස්සේ ඕක ඔළුවේ තියාගෙන ගිහිල්ලා ඕක හින්දා තමයි විභාගෙ ලියන්න බැරි වුනේ කියලා පස්සේ වතාවක ඔයාගේ අර මනස අවුල් යන්න පුළුවන් ඒ වෙලාවේ. හරිද? ඉතින් ඒකින්ද ඒ වගේ විකාර වැඩ කරන්න යන්න එපා. හරිද? කරන දෙයක් අර විභාගෙට කලින් කරන්න තෙල් ඒවා මේවා ගාගෙන ඒවා මේවා කරන්න යන්න එපා. පෑන් පැන්සල් වල. පැහැදිලි කතන්දරේ. එතකොට ස්ටේෂනරි සම්බන්ධ දේවල් ටික එච්චරයි. ඊට පස්සේ මේ වොච් එක. හරි ඔයාට හැකියාවක් තියෙනවා නම් වොච් එකක් අරගෙන යන්න. හරි ඒ වොච් එක ගත්තාම ළමයි මේ අර ඩිජිටල් වොච් එකක් ගන්න එපා. පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ කටු කරගෙන මේ තියෙන කටු තියෙන මේ වගේ වොච් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. මේ වොච් එකක් ගන්නවා කියලා මහා ලොකු ගණන් වල ඒව ඕනේ නැහැ. රුපියල් 750ක් තියෙනවා කියලා මම හිතනවා. මම දන්නවා සමහර තැන්වල තියෙනවා. කටු කරගෙන නම් හරියට වෙලා වැඩ කරනවා නම් හරිද ඒ වොච් එකක් ඔයාගාව නැත්තම් විතරක් ගන්න. හරි හැකියාවක් තියෙනවා නම් හරි අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. ඕගොල්ලෝ වෙනුවෙන් සෑහෙන වියදමක් මේ වෙද්දි දරලා තියෙනවා. ඔයගොල්ලන් ගාව දැනට වොච් එකක් තියෙනවා නම් ඩිජිටල් වොච් එකක් තියෙනවා නම් ආයේ මම කිව්වයි කියලා මේ කටු කරගෙන වොච් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පාවිච්චි කරන්න. හැබැයි අර විභාගයට යන්න කලින් වොච් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් හරි අර විදිහට කටු කරගෙන එකක් තිබීමේ යම් කිසි වාසියක් තියෙනවා. මොකද අර ස්ට්‍රක්චර්ඩ් එකක් එහෙම ලියද්දී ඒක විනාඩි 15න් ලියන්න එපා. ඒ විනාඩි 15 එහෙම ටක් ගාලා අර කටු කරගෙන ඔරලෝසුවක් දිහා බැලුවාම ඔළුවට ප්‍රොසෙස් කරගන්න ලේසි ටක් ගාලා. හරි දැන්. ඉතින් ඒකෙන් හින්දා අන්නේ විදිහට අර කටු කරගෙන වොච් එකක් ඔයාට ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අලුතෙන්ම ගන්න ඕනේ නැහැ. සමහරවිට කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම හරි ඉල්ල ගන්න. මේ දවස්වල වියදම් වැඩි හැමෝටම අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. ඒක කතන්දරේ. හරි එතකොට වොච් එකේ කතන්දරේ ඉච්චරයි. කටු කරගෙන වොච් එකක් තියෙනවා නම් ගන්න. නැත්නම් ඔයාගාව තියෙන වොච් එකක් පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ. හරි වොච් එකක් බැඳගෙන යන එක recommended. ඊට පස්සේ එක්සෑම් සෙන්ටර් එක. ඉස්කෝලෙන් දාන ළමයින්ට නම් ඉතින් විභාග ශාලාව ඒගොල්ලන්ගේ ඉස්කෝලේමනේ. හරි ඒගොල්ලෝ ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ඉස්කෝලට ගිහිල්ලා ඇවිල්ලා ඒ ඉස්කෝලේ තියෙන තැනයි ඒකට යන්න පුළුවන් විදිහයි. එක පැත්තකින් බැරි වුණොත් යන්න පුළුවන් අනිත් පැති ඒවා මේව ඔක්කොම දන්නවා. එතකොට ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේ අර ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන ළමයින්ට. ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන ළමයින්ට ඒගොල්ලන්ට ළඟම විභාග ශාලාව තමයි ඒගොල්ලෝ ලබා දෙන්නේ. ඒවා යන්න ඕන විභාග ශාලාව මොකක්ද කියන එක ඔයාගේ ඇඩ්මිෂන් එකේ දාලා තියෙනවා. ඉතින් එතකොට මේ හරි ඒ විභාග ශාලාව තියෙන තැන ඔයා කොහෙද කියලා දන්නේ නැත්නම් ඒක හොයන්න විභාගයේ දවස වෙනකන් ඉන්න එපා. හරි පොඩ්ඩක් ඊට කලින් දවසක විභාග ශාලාව තියෙන තැනට පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න කොතනද මේක තියෙන්නේ කියන එක. නැත්නම් එහෙම විභාගේ තියෙන දවසේ උදේ ඔක හොයන්න ගියොත් එහෙම සමහරට වාගේ කලබලෙත් එක බැරි වෙලාවත් අපි හිතමුකෝ අපි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. බැරි වෙලාවත් මොකක් හරි වෙලා පරක් වුණොත් එහෙම
විභාගයට පරක් වෙලා තමයි යන්න වෙන්නේ. එතකොට සෑහෙන ලොකු ප්‍රශ්නයක් ඔයාලට. හරි මානසිකින් යුක්තව විභාගයට පෙනී හිටින්න බෑනේ. විභාගයට යන්න දෙනවා පරක් වෙලා ගියයි කියලා. එහෙම යන්න දෙන්නේ නැතුව ඉන්නේ නෑ. හැබැයි අර මනස අපිට ඒකාග්‍රව තියාගන්න එක හරි වැදගත් මේ වෙලාවේ. අන්න ඒකයි. ඉතින් ඒකින්ද මේ අර ප්‍රයිවට් ඇප්ලිකන්ට්ස්ලා එතකොට අන්න ඒගොල්ලන් ඔයගොල්ලන්ට අර ඇඩ්මිෂන් එකේ ඒ print කරලා එවලා තියෙන ඒ විභාග ශාලාව කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් කලින් ගිහිල්ලා බලලා කොච්චර වෙලාවක් ගෙදර ඉඳන් යනවද කොහොමද යන්නේ අන්න එහෙම පොඩ්ඩක් බලලා තියන්න කොහෙද එක්සෑම් සෙන්ටර් එක තියෙන්නේ කියන එක. ඊළඟ එක ට්‍රාන්ස්පෝර්ට් එක. විභාගයට යන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් ඔයා කලින් තීරණය කරලා තියාගන්න. මම එක්සෑම් එකට ගිය ළමයි ට්‍රේන් එකේ. ඉතින් එතකොට මට ට්‍රේන් එකේ ඉස්කෝලේට යන්නේ විනාඩි 20ක් විතර වගේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඒ විදිහට මේ එක කාල සීමාවක් තියෙනවා ඇතිනේ. ඒ වගේම අර ඔයගොල්ලෝ විභාගයේ ශාලාවට යන ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් එක. හරි. පෞද්ගලික වාහනයකින්ද පාරේ බස් එකේද ට්‍රේන් එකේද නැත්නම් ට්‍රිවිල් එකක් කතා කරගෙන යන්නේ නැත්නම් ටැක්සි එකක් දාගෙන යන්නේ කොහොමද කියන එක තීරණය කරලා බැරි වෙලාවත් ඒ සාමාන්‍යයෙන් යන පාර මොනවා හරි වෙලා බ්ලොක් වෙලා තිබ්බොත් එහෙම ඒකට යන්න පුළුවන් වෙන පාරක් එහෙමත් පොඩ්ඩක් හොයලා බලලා තියාගන්න. හරිද? මේවර පොඩි දේවල් තමයි ඒ වුණාට අර සමහර වෙලාවට මේවා කලින් අපි මේ දේවල් වලට සූදානම් වෙලා හිටියොත් එහෙම අපිට වඩා හොඳින් ඒ වගේ තත්ත්වයක් ආවහම මුහුණ දෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඉතින් ඔය ටික තමයි ළමයි මේ විභාගයට යන්න කලින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ දේවල් ටික. විභාගයට යන දවසේ මොනවද කරන්න ඕනේ කියන එක විභාගෙ ලියන්න ගිහිල්ලා මොනවද කරන්න ඕනේ කියන එක කොහොමද මේ දේවල් වෙන්නේ කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. channel එක subscribe කරලා ඒකට join වෙලා ඉන්නේ. වගේම අපි මේ දවස්වල අර ළමයින්ට වැදගත් වෙන වැදගත් ඔය අධ්‍යාපනික මූලාශ්‍ර එහෙම දානවා. අපේ original content කොහෙන්වත් වෙන channel වලින් උස්සලා දාන ඒවා නෙමෙයි අපිම නිර්මාණය කරනවා. ඉතින් අපේ bio.lk එකේ Telegram channel එකෙන් තමයි ඒක දැනුවත් කිරීම කරන්නේ. ඉතින් ඒකටත් අපේ description එකේ link එක දාලා තියෙනවා. comment section එකේ link එක දාලා තියෙනවා. join වෙලා ඉන්න. ඒ වගේම මේ අදහස් කොහොමද කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. මේ කිව්ව දේවල් මේ විදිහට සමහරලාට කලින් ෂයිවලදී ළමයින්ට වෙලා තියෙන වෙන්න පුළුවන්. ඒ වගේ අත්දැකීම් මොන හරි තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් කමෙන්ට් එකකින් දාන්න පොඩි වෙලාවක් අරගෙන. එතකොට මේ කියන ඒවා ඇත්තද පුරුදු කියලා වුණත් ළමයින්ට තේරුම් ගැනීම හැකියාව දෙන මේ පළවෙනි පාඩ විභාගයට යන ළමයින්ට. එහෙනම් විභාගයට හොඳට සූදානම් වෙන්න මේ ටිකේ ජයව ළමයි ඔයගොල්ලන්ගේ හීනේ හැමතිස්සෙම ඔළුවේ තියාගෙන හීනේ වෙනුවෙන් අසීමිතව කැප වෙන්න.